alright. මං හිතනවා මේක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. ඒක මං කතා කරන්නම ගොඩක් කැමති ප්‍රශ්නයක්. මොකද ගොඩක් අය මේ දේවල් ගොඩක් කතා කරන්නේ නැහැ. ඉතින් ගර්ල්ස් ලවාවහම විමෙන් කියන තැනට ආවහම ගොඩක් ගැහණු අය ඉමෝෂනල් මැචුරිටි එක හිමත් නැත්තම් අපි දෙයක් ගැන හිතලා බලලා තීරණ ගන්න එක සහ දේවල් අපි තේරුම් ගන්න එක ගොඩක් පරක්කු කරනවා. ඒගොල්ලන් හිතනවා මේක කාලයත් එක්ක ලැබෙන දෙයක් කියලා. හැබැයි මම දකින ගොඩාක් ගර්ල්ස්ලා ඉමෝෂනල් මැචුරිටි එක සහ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන දේ නැති නිසා එයාලගේ ලයිෆ් එකේ ගොඩක් අචීව් කරගන්න පුළුවන් දේවල් එයාලා අචීව් කරගන්නේ නැතුව මැලින් ලයිෆ් එකේ බ්‍රෝක් වෙනවා. ඉතින් මේ ආපු ප්‍රශ්නෙට මම හරියට උත්තර දුන්නොත් මම ඉස්සර නිකෝලා ටෙස්ලා ගැන ගොඩක් අධ්‍යයනය කරපු කෙනෙක්. ඉතින් නිකෝලා ටෙස්ලා කියන කෙනා ඔල්රෙඩි කියලා තියෙනවා මේ ලෝකේ තියෙන හැම දෙයක්ම එනර්ජීස් ඒ විතරක් නෙමෙයි ভাইබ්‍රේෂන්ස් කියලා. ඉතින් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියලා කියන්නේ ඒක එනර්ජි එකක්. ඒක ভাইබ්‍රේෂන් එකක්. ඉතින් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එහෙම නැත්නම් ඉමෝෂනල් එනර්ජි කියන දේ අපි දාන්නේ කොහෙටද යොදන්නේ කොහෙටද එතන හොඳ මොමන්ටම් එකක් හදාගන්න අපිට පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි ගැහණු කෙනෙක් විදියට අපිට ගොඩාක් ලොකු කැපැසිටි එකක් තියෙනවා. අපි හැමතිස්සෙම ඕල් රවුන්ඩ් කෙනෙක් විතර වැඩ කරන්න පුළුවන් හැකියාව අපිට නිතැතින්ම ලැබිලා තියෙනවා. ඉතින් අපි අපේ ජොබ්ස් කරන්න, අපි වැඩ ඩෙඩ්ලයින්ස් අචීව් කරන්න, ඒ විතරක් මේ සල්ලි හම්බ කරන්න මේ හැම දෙයකටම අපි අපේ එනර්ජි එක යොදනවා. හැබැයි රිලේෂන්ෂිප් කියන තැනට ආවම අපි අපේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක හරියට අපි යූස් කරන්නේ අපි ඒක ගොඩාක් ඩ්‍රේන් කරගන්නවා. අපි අපේ වෙලාව යොදවන්නේ වෙන කෙනෙක්ගේ එමත් නැත්නම් Tamanට නොගැලපෙන කෙනෙක්ගේ මූඩ් එකක් ෆික්ස් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට තමන්ගේ ඉමෝෂනල් එනර්ජි එක හරියට යූස් කරන්නේ නැති වුනහම තමයි ගොඩාක් ගැහණු අය ගොඩාක් ගර්ල්ස්ලා බ්‍රෝක් කියන තැන ඉන්නේ. ඉතින් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක තමයි ඔයාලගේ හැම දෙයකම නම්බර් 1 ප්‍රයොරිටි එක විදියට ගැහණු ළමෙක් හදා ගන්න ඕනේ. මොකද මම හිතනවා පොතපතේ දැනුම අපිට ඕන තැනක දැන් මේ වෙනකොට රෙඩිලි අවైలබල්. හැබැයි ඉමෝෂනල් මැචුරිටි එක ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක නැති වුණොත් අපිට බ්‍රෝක් කියන තැන ඉන්න එක ලොකු ප්‍රධාන හේතුවක් විදිහට බලපානවා විශේෂයෙන් රිලේෂන්ෂිප්ස් නිසා. ඉතින් මම මේකේ අන්තිම විදිහට සිම්පල් කරලා කිව්වොත් එහෙම බිස්නස් එකක් නැති වෙන්නේ බිස්නස් එකක් දියුණු වෙන්නේ නැතුව තියෙන්නේ. ඒකේ ෆයිනෑන්ෂල්ස් හරියට මැනේජ් කරන්න නැති වුණාම. ඒ වගේ තමයි යහනු කෙනෙක් උනා බ්‍රෝක් වෙලා ඉන්නේ. එයාගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක හරියට මැනේජ් කරගන්න බැරි වුණාම. මේක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. මොකද patience එහෙම නැත්නම් ඉවසීම කියන දේ මට පේන විදිහට අපේ සමාජය තුළ ගොඩක් overrated වෙච්ච virtue එකක්. එහෙම නැත්නම් මම කියන මේක ගුණාංගයක් කියලා. ඉතින් ගැහණු ළමයෙක් විදිහට මම ඉපදුන නිසා මම දන්නවා ගැහණු කෙනෙක් විදිහට අපිට පොඩි කාලේ ඉඳලා උගන්වනවා ඉවසන්න දරා ගන්න ඒ විතරක් නෙමෙයි ගොඩාක් දේවල් තමන්ගේ කරගෙන ජීවත් වෙන්න කියලා. හැබැයි ගොඩක් වෙලාවට මම එක්ස්පීරියන්ස් කරපු දේ තමයි මේ තියෙන දේවල් අපි ඉවසන නිසා සහ අපි ගොඩාක් දේවල් වැරදි තැන්වලදී ඉවසන නිසා තමයි අපිට ගොඩාක් වෙලාවල් වලට අපේ ටාගට්ස් අචීව් කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවල් වලට ගොඩාක් අය ගොඩාක් ගර්ල්ස්ලා සහ ගැහණු අය තමන්ගේ දියුණුව නැති කරගන්නේ අනවශ්‍ය ලෙස ඉවසන්න ගිහිල්ලා අනවශ්‍ය ලෙස දරා ගන්න ගිහිල්ලා තමන්ට අසාධාරණයක් වෙනවා කියලා දැනත් සහ තමන්ගේ ගොඩාක් ලොකු කාලයක් නාස්ති වෙනවා කියලා දැනත් තමන්ගේ ඉවසීම පරීක්ෂා කරන නිසා තමයි ගොඩාක් ගැහණු අය මේ වෙනකොට ඒගොල්ලන්ගේ අන්ඩර් පර්ෆෝමන්ස් එහෙමත් නැත්නම් තමන්ට ලයිෆ් එකේ අචීව් කරගන්න පුළුවන් ගොඩක් දේවල් අචීව් කරගන්න පුළුවන්කම තියාගෙන අද වෙනකොට එක තැන පල් දෙන්නේ. ඒ විතරකුත් නෙමෙයි මම ඔයාලට බොහොම කෙටියෙන් කිව්වොත් මම දන්න විදිය සහ මම දකින විදියට ඉවසීම කියලා කියන්නේ රිලිජියස්ලි එහෙම නැත්නම් ආගමානුකූලව ගත්තොත් ගොඩාක් හොඳ ගුණධර්මයක්. ඒක මම පිළිගන්නවා මොකද මම බෞද්ධයෙක්. හැබැයි බිස්නස් එකට ආවම ඉවසීම කියන්නේ ලයබිලිටි එකක් කියලා මම කියනවා. එහෙම නැත්නම් වගකීමක්. ඔයා ඉවසන්න ඔයාලා පර්ෆෙක්ට් වෙන්න ඕනි කියලා හිතන්න හරි වෙලාවක් එයි හරි ටයිම් එකක් එයි කියලා ගොඩාක් වෙලාවක් ඉන්න අනිත් අය ඇවිල්ලා ඔයාගේ මාකට් එකේ තියෙන ඔපචුනිටි එක කැප්චර් කරනවා. ඉතින් ගොඩාක් වෙලාවට ගැහණු අය ෆේල් වෙන්නේ සහ ගැහණු අයගේ පර්ෆෝමන්ස් අඩු වෙන්නේ නරක පිළිමි නිසා නෙමෙයි. ඇත්තටම එයාලගේ පර්ෆෝමන්ස් අඩු වෙලා එයාලා මේ තැනට වැටිලා ඉන්නේ. එහෙම නැත්නම් ගොඩාක් අසාධාරණයන්ට ලක් වෙලා තියෙන්නේ. එයාලගේ පොටෙන්ෂල් එක අඳුරගන්න එයාලා ගොඩාක් කාලයක් තිස්සේ ඉවසලා හිටපු නිසා.
මම මේ lack of opportunity කියන දෙයට තදින්ම විරුද්ධයි. මොකද මම එහෙම කියන්නේ අපේ ලංකාවේ තරම් opportunities වෙන රටක මම ඇත්තටම දැකලා නැහැ. මොකද මම අවුරුදු 3ක් විතර රටින් පිට වෙලා ඉඳලා ගිහිල්ලා අපව ලංකාවට ආපු නිසා මම දන්නවා. ඒ රටවල් වල අපි හිතන තරම් එහෙම opportunities අපිට ලැබෙන්නේ නැහැ. එතනත් අපි අනිවාර්යෙන් opportunity එකක් create කරගන්න ඕනේ. ඉතින් ලංකාව වගේ පොඩි රටක අපිට opportunity එකක් create කරගන්න බැරි නම් ඒ වගේ රටක අපි opportunity එකක් create කරනවා කියන්නේ මීට වඩා 10 ගුණයක් 100 ගුණයක් ඒක අමාරුයි. ඉතින් ගොඩාක් ගැහණුවයි මම දකින්නේ lack of opportunities කියලා rebrand කරන්නේ එයාලගේ weak point එක. අපේ weak point එක තමයි අපි ඒ විදිහට rebrand කරගන්නේ. මම ගැහණු කෙනෙක් නිසා මම හොඳටම දන්නවා සමහර තැන්වලදී මගේ experience අඩු කාලේ මම තරුණ කාලේදී මම ගොඩාක් validations කියන දේ හමු වෙනකල් බලාගෙන ඉඳලා තියෙනවා. අනිත් අය මට හොඳයි කියයි. අනිත් අය මාව තෝරගනි. අනිත් අය මට ආදරය කරයි. අනිත් අය මාව වැලියු කරයි කියන දේ මම ගොඩාක් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒක normal දෙයක්. මොකද ඒ දේවල් අපිට මේ සමාජයෙන් ඉගෙන ගන්නේ අපිට ලැබෙන experiences මත. හැබැයි දැන් ඔයාලට මේ social media වගේ platforms ගොඩක් free and readily available නිසා මේ වගේ මාතෘකා අපි කතා කරනකොට ඔයාලට ඔයාලගේ emotions වලින් විතරක් නෙමෙයි experience එකෙන් මේක ඉගෙන ගන්නකම් ඉන්න ඕනේ නැහැ. මොකද validation එකක් කියලා කියන්නේ తాවකාලික currency එකක් විතරයි. ඊට වඩා attention ගන්න පුළුවන් කෙනෙක් එතනට ආවට පස්සේ අපේ validations change වෙනවා, validations නැති වෙලා යනවා. හැබැයි අපි potential කියන දේ හදාගත්තොත් අපිට ඊට වඩා අපේ life එක හොඳ comfortable ඒ විතරක් නෙමෙයි long term sustainable life එකක් ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් girls ලා ගොඩාක් වෙලාවට එයාලගේ upstream එකේ මතත් එයාලගේ දියුණුව ගොඩාක් නැති කරගන්නවා lack of opportunity කියලා හිතලා. හැබැයි එයාලගේ ඇත්තටම lack එක තියෙන හැම නැත්නම් අඩිපාඩුව තියෙන opportunities වල නෙමෙයි එයාලා හිතන විදිහේ. ඉතින් ඔයාලා හිතනවා නම් ඔයාලා valuable කෙනෙක් වෙන්න ඕනේ, අනිත් අය මට ආදරය කරන්න ඕනේ කියලා. ඒක අනිත් පැත්තට ඔයාලා හිතලා බලන්න, ඒක reframe කරන්න. කොහොමද මම මගේ වටිනාකම තේරුම් කරගන්නේ? කොහොමද මම මගේ skills ටික හරියට හදාගෙන මගේ අනාගතේ සාර්ථක කරගන්නේ කියලා. ඔන්න ඔය ප්‍රශ්නේ reframe කරපු දවසට ඔයාලට ලැබෙන උත්තරේ මේ දැන් ලැබෙනවට වඩා ගොඩක් වෙනස්. ගොඩාක් ගර්ල්ස්ලා දන්නේ නැති දේ තමයි අතරින් කිව්වොත් අපේ වටිනාකම අපි හදාගන්න දවසට අනිත් කෙනා එහෙම නැත්නම් ඔයා බලාපොරොත්තු වෙන පිරිමි කෙනා එහෙම නැත්නම් බලාපොරොත්තු වෙන පාර්ට්නර් අපිව වැලියු කරන එක ගොඩාක් වැඩි කරනවා කියන එක. මේක මට ඉගෙන ගන්න අවුරුදු 27ක් 28ක් විතර ගියා. හැබැයි මේ වීඩියෝ එක බලන ව්‍යවසායිකාවක් වෙන්න එහෙම නැත්නම් තමන්ගේ ලයිෆ් එක අචීව් කරගෙන ගොඩාක් දේවල් දිනන්න ඕනි කියලා හිතන ගර්ල්ස්ලා මෙතන ඉන්නවා අනිවාර්යයෙන්ම. මම ගොඩාක් අය මැසේජ් කරනවා එහෙම. ඉතින් ඔයාලට ඉගෙන ගන්න තියෙන එකම එක දෙයයි රිලේෂන්ෂිප් එකක් ඇතුලේ අපි worth එහෙම නැත්නම් අපි මේ වගේ ආදරයක් ලබන්න අපි ගොඩක් worth කියන එක පෙන්නනවට වඩා තමන්ට තියෙන ආදරය වැඩි කරනකොට ඉබේම අපේ partner එහෙම නැත්නම් අපි ආදරය කරන කෙනාගෙන් අපිට ලැබෙන ආදරය කරුණාව ඒ විතරක් නෙමේ අපිට ලැබෙන respect එක ගොඩක් වෙනස් වෙනවා. ඔයා දැන් මේ වෙනකොට මේ ආදරය සහ ඊළඟට රිලේෂන්ෂිප් එකේ නැත්නම් මේ මැරේජ් එක කියන කොන්ට්‍රැක්ට් එක නෙගෝෂিয়েට් කරන්නේ ඔයාගේ වටිනාකම හදාගන්නේ නැතුව. ඉතින් ඔයාවත් ඔයාව වැලියු කරන්නේ නැත්නම් කොන්ට්‍රැක්ට් එකේ ඉන්න අනිත් පාර්ටි එක ඔයාව වැලිඩේට් කරයි, ඔයාව වැලියු කරයි කියලා ඔයා බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඉතින් මට මේකට දෙන්න තියෙන බොහොම පොඩි උත්තරයයි ඔයා මේ වෙනකොට ඔයාගේ self worth එක අඳුරගත්තේ නැත්නම් ඔයාගේ self worth එක ඔයාගේ self respect එක වැඩි කරගන්න උත්සාහ කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඔයාට ටික දවසක් යනකොට ඔයාගේ value එක testify කරන්න එහෙම නැත්නම් ඒක question කරන්න දවසක් එනවා. අන්න එදාට සමහරට ඔයා ගොඩාක් දේවල් නැති කරගෙන ඉඳි ගොඩාක් කාලයක් නාස්ති කරලා තියෙයි. ඉතින් එහෙම වෙන්න දෙන්නේ නැතුව මුලින්ම තමන්ගේ රිලේෂන්ෂිප් එක ඇතුලේ තමන්ගේ වටිනාකම තමන් හදාගන්න. අන්න එදාට ඔයාට පුළුවන් වටිනා සහගත පුද්ගලයෙක් ඒ රිලේෂන්ෂිප් එක ඇතුලේ වෙන්න. ඉතින් මේක රිලේෂන්ෂිප් එක ඇතුලේ විතරක් නෙමෙයි මම රිලේෂන්ෂිප් එක ගැන කතා කරනවා මම රිලේෂන්ෂිප් කෝච් කෙනෙක්වත් රිලේෂන්ෂිප් ඇඩ්වයිසර් කෙනෙක්වත් නෙමෙයි. නමුත් මම දකිනවා ගොඩාක් ගැහණු අයගේ හොඳ ව්‍යවසායිකව වෙන්න පුළුවන් අය මැදදී මේ ගේම් එකෙන්
අතහැරෙනවා එහෙම නැත්නම් මැදදී නවත්තනවා. එහෙම නැත්නම් මේ ගේම් එකට එන්ටවත් වෙන්නේ නැතුව ඒගොල්ලන්ගේ එන්ට්‍රි එක ඒගොල්ලන් ගන්නේ නැතුව ඉන්නවා. රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ඒගොල්ලන්ගේ කොන්ට්‍රැක්ට් එකක් ඇතුලේ ඒගොල්ලන් ඉමෝෂනලි ට්‍රැප් වෙලා නිසා. සෝ මම අද කතා කරන්නේ රිලේෂන්ෂිප්ස් ගැන නෙමෙයි. ඕගොල්ලන්ගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක සහ ව්‍යවසායකත්වය ගැන. මම දැන් කතා කරන්න යන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් ගොඩක් කන්ට්‍රවර්ෂල් දෙයක් වෙන්න පුළුවන්. ගොඩක් මේ වචනේ කතා කරන්න බය ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා. නමුත් මම මේක ගැන වැඩිපුර කතා කරනවා. මොකද මම කතා කරන්නේ ව්‍යවසායකයෝ වෙනුවෙන්. මොකද ව්‍යවසායකයන්ට මේ නොලෙජ් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ තමන්ගේ බිස්නස් එක බිල්ඩ් කරගන්න නම්. ඒතර මම පිරිමි ව්‍යවසායකයන්ට කතා කරොත් එහෙම මේ අහපු ප්‍රශ්නෙත් එක්ක ගත්තාම ගොඩාක් අය හරිම ඇම්බිෂස් ගේමක් ගහන්න ඕනි කියලා හිතනවා. හැබැයි එයාලගේ පීක් එක එනකොට එයාලා මේ දේ නැති කරගන්න ලොකු හේතුවක් වෙනවා එයාලගේ ඩිසයර්ස්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එයාලට මේ තියෙන අවශ්‍යතාව සහ උවමනාවල් එහෙම නැත්නම් මේ ඩිසයර් කියන්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ඩිරෙක්ෂන් එකේ. ඉතින් සෙක්ස් එනර්ජි එක කියලා කියන්නේ මේ ලෝකේ කෙනෙක්ට තියෙන හොඳම එනර්ජි එක. තමන්ගේ එනර්ජි එක ඔයා හරියට රීඩයරෙක්ට් කරගත්තේ නැත්නම් ඔයාගේ ඩිසයර් එක නිසාම ඔයාගේ බිස්නස් එකේ තියෙන මොමන්ටම් එක නැති වෙන්න පුළුවන්. ඔයා තමන්ගේ සෙක්ස් එනර්ජි එක ෂෙයා කරන විදිය, ඔයාගේ සෙක්ස් එනර්ජි එක ඔයා එක්ස්ප්ලෝර් කරන විදිය, මේ හැම දෙයක් මතම ඔයාගේ බිස්නස් එකේ growth එක, බිස්නස් එකේ මොමන්ටම් එක කියන දේ අනිවාර්යෙන්ම රැඳා පවතිනවා. ඉතින් ගොඩාක් men එහෙම නැත්නම් ගොඩාක් පිරිමි අය තමන්ගේ බිස්නස් එකේ පීක් එකට එනකොට එයාලා මේ ඇක්සස් කියන දේ හොයන්න ගිහිල්ලා එයාලගේ බිස්නස් එකේ පීක් එක නැති කරගන්නවා, මොමන්ටම් එක කඩා ගන්නවා. ඉතින් මම ඔයාලට ව්‍යවසායකෙක් විදියට සහ ව්‍යවසායිකාවක් විදියට ඔපොසිට් ජෙන්ඩර්ස් ගැන මේ කතා කරන මේ එපිසෝඩ් එක ඇතුලේ මට ගොඩක් වෙලාවට ඔයගලන්ට කියන්න තියෙන්නේ ව්‍යවසායකත්වය ඇතුලේ සාර්ථක වෙන්න ඕනේ නම් ඉස්සල්ලාම ඔයාගේ හදා ගන්න ඕනේ ඩෙන්ටිටි එක සහ ඔයා ප්‍රොටෙක්ට් කර ගන්න එකම දේ වගේ එනර්ජි එක. ඉතින් ගොඩාක් පිරිමි ව්‍යවසායකයෝගේ මේ එනර්ජි එක ප්‍රිසර්ව් කරනවා වෙනකොට එනර්ජි එක ලීක් වෙන්න පුළුවන් තරක් තමයි සෙක්ස් කියලා කියන්නේ. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලා මේක ගැන හිතුවේ නැත්නම් ඔයාලගේ ඇම්බිෂන් එක දන්නේම නැතුව එනර්ජි එකක් විතර ලීක් වෙනවා. මම දැන් කතා කරන්නේ ව්‍යවසායකත්වයට එන්න බලාගෙන ඉන්න සහ ව්‍යවසායකයෝ වෙන්න ඕනේ නැත්නම් ගේමක් ගහන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න පිරිමි ව්‍යවසායකයන්ට. ඉතින් ඔයාලා තමන්ගේ ගේම් එක නැචරලිම ප්ලේ කරන්න ඔයගලන් මේ ලෝකෙට ඉපදිලා තියෙන ඩ්‍රයිව් එකකින්. එහෙම නැත්නම් අපි කියනවා පිරිමි කෙනෙක්ගේ එනර්ජි එක හැදිලා තියෙන දෙයක් හඹාගෙන ගිහිල්ලා ඇචීව් කරගන්න කියලා. ඉතින් ඒක තමයි ඔයාලට ලැබිලා තියෙන හොඳම ප්ලස් පොයින්ට් එක සහ ඇඩ්වාන්ටේජ් එක. හැබැයි ගොඩක් වෙලාවට පිරිමි අය තමන්ගේ එනර්ජි එක නැති කරගන්නේ. එහෙම නැත්නම් ફોකස් එක නැති කරගන්නේ ඩිස්ට්‍රැක්ෂන් එක නිසාම නෙමෙයි. මම දකිනවා ගොඩක් වෙලාවට ඒක නැති වෙලා තියෙන්නේ ඩෝපමීන් එක ලීකේජ් වෙන නිසා. එහෙම නැත්නම් ඩෝපමීන් කියන්නේ හෝමෝන් එකක්. ඔයාලා දන්නවා ඇති ඒ හෝමෝන් එකේ තමයි ඔයාලට ඉමෝෂනල් charge එකක් ලබා දෙන්නේ. සතුට දුක කියන මේ හැමදේම ඔයාගේ මොළයට දෙන්න පුළුවන් හෝමෝන් එක තමයි ඩෝපමීන් කියලා කියන්නේ. ඉතින් මේක හරියට පාවිච්චි කරේ නැති වුනහම මේක හරියට ඇඟ ඇතුලේ ඔයාලා බැලන්ස් කරන්න නැති වුනහම තමයි ඩිස්ට්‍රැක්ෂන් එකට වඩා ඉක්මනට ඔයාලව ඉක්මනට ඔයාලගේ ගේම් එකෙන් එළියට ඇදලා දාන්නේ. මම ඒක තවත් උදාහරණකින් ඔයාලට කිව්වොත් ඔයාලා ෆෝකස් කරනවා වෙනුවට විවිධ ඩිස්ට්‍රැක්ෂන්ස් නිසා ඩෝපමීන් එක ලීක් කරගන්නවා. උදාහරණයක් විදියට අනවශ්‍ය රිලේෂන්ෂිප්ස් වලට යන්න, එහෙම නැත්නම් තමන්ට නොවටිනා කෙනෙක් මත යැපෙන්න, ඒ විතරක් නෙමෙයි ෆැන්ටසීස් වල ඉන්න, ඒ විතරකුත් මේ මම අර ඉස්සෙල්ලා මාතෘකාවට කතා කරා වගේ තමන්ගේ සෙක්ස් එනර්ජි එක අනවශ්‍ය ලෙස එක්ස්ප්ලෝර් කරන්න ගිහිල්ලා තමන්ගේ ඩෝපමීන් එකේ ලීකේජ් එකක් ඇති කර ගන්නවා. මෙන්න මේ ලීකේජ් එක නිසා ફોකස් එක ඩිස්ට්‍රැක්ට් වෙනවට වඩා ඉක්මනට බිස්නස් එක growth එක කියන එක ඇතුලේ පිරිමි අයව ස්ටක් වෙනවා. ඉතින් ඒ නිසා ඔයා ව්‍යවසායකයෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඔයා ලයිෆ් එකේ ගේම් එකක් ගන්න උත්සාහ කරනවා නම් මේ ගිය අවුරුද්දේ හම්බ කරාට වඩා වැඩි amount එකක් 2026 ඇතුලේ හම්බ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාලා පිරිමි කෙනෙක් විදියට මාස්ටර් කරන්න ඕන එකම දේ තමයි බෝඩම් කියලා කියන්නේ. බෝඩම් කියලා කියන්නේ බෝඩ් කියන එක. බෝරින් කියලා අපි කියන්නේ. බෝරින් කියලා තන ඔයාලට කන්ට්‍රෝල් කරගන්න බැරි නම් ඔයාලට වඩා ඉක්මනටම කන්සිස්ටන්සි සිමියුලේෂන් කියන එක මාස්ටර් කරපු පිරිමි කෙනා ඔයාව ඉස්සරහට
ඔයාගේ ඉස්සරහට අනිවාර්යෙන් එනවා. ඒ විතරක් නෙවෙයි ඔයාව පහු කරලා යනවා. ඉතින් ඔයාට කොච්චර හොඳ එනර්ජි එකක්, කොච්චර හොඳ කැපැසිටි එකක්, කොච්චර හොඳ දැනුමක් තිබ්බත් වැඩක් නැහැ. ඔයාගේ ඩෝපමීන් එක ඔයාට ලීක් වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ බිස්නස් එක ඇතුලේ ලොකු ලීකේජ් එකක් තියෙනවා. ඒ නිසා බිස්නස් එක හදාගන්න කලින් ඔයාගේ එනර්ජි නීට් එක හදාගන්න. මුලින්ම කියන්න ඕනේ මම කතා කරන්නේ ජෙනරලි. මම කිසිම කෙනෙක්ට ඇඟිල්ල දික් කරනවත් හැමෝම මෙහෙමයි කියලා කියනවත් නෙමෙයි. ඒක මුලින්ම ඔයාලා තේරුම් ගන්නවා කියලා මම හිතනවා. ඉතින් මෙතනදී මම ඇත්තටම දැකලා තියෙන්නේ මම ඉස්සෙල්ලා ආන්සර් එකකට කිව්වේ ඒ දෙන්න තමයි පිරිමියායව නැචරලිම හැදිලා තියෙන දේවල් හඹාගෙන ගිහිල්ලා අචීව් කරගන්න. ඉතින් ඒක නොඅඩුව ඕනම පිරිමි කෙනෙක් අපි දකින්නට අපේ තාත්තගෙන් පටන් ගත්තාම ඕනම කෙනෙක් ඒ විදිහට තමයි තමන්ගේ පවුල විතරක් තමන්ගේ ජීවිතය තමන්ගේ ලයිෆ් එක ෆියුචර් එක හදාගෙන තියෙන්නේ. ඉතින් මේක කරන ඩිරෙක්ෂන් එක වෙනස් වුණාම තමයි මේ ඇති නැති පරතරය කියන දේ ඇත්තටම ඇති වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවල් වලට තමන්ගේ දියුණුව හඹාගෙන යන වෙනුවට ෂෝට් ටර්ම් ෂෝට් කට්ස් ගන්න හදනවා ගොඩක් පිරිමි අය. උදාහරණයක් විදිහට මේක ගැහණු අයට වඩා වෙනස් පැත්තක් මම මෙතනදී දක්වනවා. ඒකයි මම විශේෂයෙන් මේක කතා කරන්නේ. මොකද ව්‍යවසායකත්වය කියන්නේ ජෙනරල් සබ්ජෙක්ට් එකක් වුණාට ව්‍යවසායකත්වය කරන ගැහණු අයත් ඉන්නවා පිරිමි අයත් ඉන්නවා. ඉතින් මේක දෙපැත්තට කතා කරේ නැත්නම් මගේත් අඩිපාඩුවක් තියෙනවා. ඒක නිසා තමයි මම පිරිමි කට්ටියට වෙනම කතා කරන නිසා ගැහණු ව්‍යවසායිකාවන් මම වෙනම කතා කරන්නේ. ඉතින් මෙතනදී මම දකින්න දේ තමයි සමහර වෙලාවල් වලට පිරිමි අය නැඹුරු වෙනවා තමන්ට ප්‍රශ්නයක් තිබ්බහම එක්ක ස්මෝක් කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට ස්ට්‍රෙස් එක වැඩි වුණාට පස්සේ තමන් ඇල්කොහොල් මද්යසාර වගේ දේවල් ගත්තාම මට ඒකින් ෂෝට් ටර්ම් රිලීෆ් එකක් හම්බ වෙනවා. yes. ඔයාලට අනිවාර්යයෙන්ම අර ඩෝපමීන් කියන දේ නිසා ෂෝට් ටර්ම් රිලීස් එකක් හම්බ වුණාට ඔයාලා මේ නැති කරගන්නේ ඔයාලගේ නර්වස් සිස්ටම් එකේ කාම් එක. එහෙම නැත්නම් ඔයාගේ නර්වස් සිස්ටම් එකට ඔයා දෙන්න ඕන දේ නැතුව වෙන දේවල් දෙන්න යන නිසා ඔයාගේ ලොන්ග් ටර්ම් ග්‍රැවිටි එක ලොන්ග් ටර්ම් ફોකස් එක තමයි නැති කරගන්නේ. මම කියන්නේ නැහැ ඔයාලට බොන්න එපා, ඔයාලට මද්යසාර පානීය ගන්න එපා, එහෙම නැත්නම් ස්මෝක් කරන්න එපා කියලා නෙමෙයි මෙතනින් ඇත්තටම කිව්වොත් මේකෙන් මම කියන්න උත්සාහ කරන්නේ. ඇත්තටම මම කියන්නේ ඔයාලට ප්‍රශ්නයක් ආවම බිස්නස් එකේ ස්ට්‍රෙස් එකක් ආවම ලයිෆ් එකේ ස්ට්‍රෙස් එකක් ආවම අපිට කරන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. ඔයාලට පුළුවන් ජිම් එකකට membership එකක් ගන්න. ඔයාලට පුළුවන් හොඳට වතුර බොන්න පටන් ගන්න. ඔයාලට පුළුවන් හොඳට ප්ලෑන් එකක් ගන්න. ඒ තරම්ම ඔයාලට පුළුවන් දේවල් ඉගෙන ගන්න. ඉතින් මේ දේවල් ඔයා ફોකස් කරා නම් සමහර වෙලාවට පොඩි ෂෝට් ටර්ම් ප්‍රෙෂර් එකක් ඔයාලට ඒ වෙලාවේ තියෙනවා. ඒ ප්‍රෙෂර් එකෙන් ගැලවෙන්න ඔයාලගේ නර්වස් සිස්ටම් එක ඩැමේජ් කරගන්න විදිහේ පුරුදු වලට ඔයාලා යොමු වෙනවා නම් පිරිමියාට ගොඩක් වෙලාවට පීක් එක නැති වෙන්නේ මෙන්න මේ වගේ දේවල් නිසා. මොකද අපි දන්නේ නැති දේ තමයි අපේ බැංක් බැලන්ස් එක අපි කලින් කරපු දේවල් වල අතීතයේ දේවල් වල ප්‍රතිඵලයක් නිසා ලක් එක නිසා සිද්ධ වෙච්ච එහෙම නැත්නම් ඔයාගේ වාසනාව කියන දේ මත පදනම් වෙලා නිර්මාණය වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් ඔයාලට growth කියන දේ ඕනේ නම් ඔයාලට තව earn කරන මුදල් බිඳු ගන්න වැඩි වෙන්න ඕන. ඔයාලට ආදරය කරලා ඔයාලා ගන්න හදන short term gratifications ටික අඩු කරන්න ඕනේ. ඉතින් මේක ඔයාලට දෙන අවවාදයක් නෙමෙයි. නමුත් මම මේ ඔයාලට දෙන්නේ facts. මේ දේවල් ටික අරගත්තොත් මම හිතනවා ඔයාලගේ නැරටිව් එක 2026 ඔයාලා වෙනස් කරගන්න පුළුවන් කියලා. ඊටම කතාව ගත්තොත් සයිකොලොජි වලින් බලුවොත් සෙක්ස් කියන එනර්ජි එක හරියට රෙගියුලේට් කරලා තියාගත්තාම ඒක කන්වර්ට් වෙන්න පුළුවන් දේවල් හතරක් තියෙනවා. ඒ තමයි focus, endurance, aggression and strategic patience කියලා කියන්නේ. විශේෂයෙන්ම මම පිරිමි ව්‍යවසායකයෝ ගැන වැඩිපුර දැන් මේ සෙෂන් එකේ කතා කරන නිසා මම ඒගොල්ලන්ට රිලේට් කරලා තමයි මේක කියන්නේ. ඉතින් ඔයාලගේ සෙක්ස් එනර්ජි එක රෙගියුලේටඩ් නම් ඔයාලට මෙන්න මේ හැම දෙයක්ම හරියටම කරන්න පුළුවන්. මොකද ඔයාලට ફોකස් එක තියාගන්න පුළුවන්, endurance, durability එක මේ දේවල් තියාගන්න පුළුවන්. ඒ විතරක් මේ strategically patience එහෙමත් නැත්නම් ඉවසීම කියන දේ ප්‍රයිමරිව ඔයාලට තියාගන්න පුළුවන්. මේ දේවල් තමයි ඔයාලගේ බිස්නස් එකේ දියුණුවට වැදගත් වෙන දේවල්. මේ දේවල් හරියට බිස්නස් එකේ දියුණුවට ඔයාලට යූස් කරන්න පුළුවන් ශක්තියක් ඔයාගාව තියෙනවා කියලා කියන්නේ ඔයාට හම්බ කරන්න පුළුවන් පරිමාණය ගොඩක් වැඩි වෙනවා. හැබැයි ඔයා මේ දේවල් යූස් කරනවා වෙනකොට මේ දේවල් බිල්ඩ් කරගන්නවා වෙනකොට ඔයාගේ සෙක්ස් එනර්ජි එක නිසා මේ දේවල් වේස්ට් කරගත්තොත් අනිවාර්යයෙන්ම ඒකේ අනිත් පැත්තත් ඒ විදිහම තමයි. ඔයාට වැටෙන්න පුළුවන් අන්තටම වැටෙන්න පුළුවන් හැම මාර්ගයක්ම ඔයාට සලස්සලා දෙන්න පුළුවන්. ඔයාගේ නර්වස් සිස්ටම් එක ඇතුලේ ඔයාගේ එනර්ජි එක රිසර්ව් වෙලා තිබ්බේ නැති වුණොත්. ඉතින් මට අවසාන වශයෙන් මෙතනදි කියන්න තියෙන්නේ
පිරිමි කෙනෙක් දියුණු වෙන්නේ ගොඩක් දේවල් උවමනා වුණාම නෙමෙයි. පිරිමි කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන් වෙන්නේ තමන්ට තියෙන desires ටික, තමන්ට තියෙන උවමනාව ටික අඩු වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා. මොකද බිලියනර්ස්ලා ප්ලේ කරන්නේ හැම වෙලාවෙම short term කියන තැන ඉඳලා නෙමෙයි long term gratification එහෙම නැත්නම් delayed gratification කියන දේ මත පදනම් වෙලා. ඉතින් delayed gratification කියන දේ ගත්තාම gratification කියන වචන ඇතුලේ sex energy එකක් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඒක නිසා කාටද මේක හරියට control කරලා හරියට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ? එයාට තමයි ඒ business එකත් හරියට හදන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම අද කතා කරේ ඇයි ගැහැණු අය love නිසා broke වෙන්නේ? ඇයි පිරිමි අය sex නිසා broke වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ දේවල් අපි ව්‍යවසායක විදිහට දැනගෙන ඉන්න ඕන දේවල්, කතා කරන්න ඕන දේවල්. මොකද ව්‍යවසායකත්වයේදී පළවෙනි currency එක තමයි, පළවෙනි stamina එක තමයි වගේ emotional intelligence එක හදාගන්න එක. ඉතින් අපි මේ වගේම එපිසෝඩ් එකකින් ආයෙමත් හම්බෙමු. මම ඩොක්ටර් සෞන්දර්යා යෝගේශ්වරන්.